ආයුබෝයන් හැමදෙනාටම වාසනාවන්ත සුබ දිනයක් වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. ඉකෝන ඇකඩමි YouTube නාලිකාවෙන් අස්වැසුම ප්‍රතිලාභ හිමි පාර්ශවය වෙත විශේෂ දැනුවත් කිරීම කිහිපයක් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එනු ගොඩක් අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල සමාජිකයන්ට තියෙන ගැටලු දෙකක් තමයි මේ වෙද්දී මැයි මාසයේ අස්වැසුම ප්‍රතිලාභී මුදල් තම බැංකු ගිණුමට ලැබෙන්නේ කවද්ද කියන එක සහ ගොඩක් මාධ්‍යවල මේ දිනවල පැතිර යනවා අස්වැසුම ප්‍රතිලාභී මුදල මැයි මාසයේ සිට ඒ කියන්නේ මේ මාසයේ සිට ලබා දීම නතර කරනවා කියන එක සම්බන්ධව. එතකොට මෙන්න මේ පිළිබඳව ඕගොල්ලෝ දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කියනවා වීඩියෝ එක අවසාන වෙන තෙක් නරඹන්න ඔබට මෙන්න මේ තියෙන ප්‍රශ්න දෙකට ඔබට ඉතාමත් නිවැරදි පිළිතුරු මම ලබා දෙනවා. ඒ අනුව මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ ජනමාධ්‍ය නිවේදනය මෙන්න මේ සුබ සාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් මැයි මාසේ 9 වෙනි දින ප්‍රකාශයට පත් කරපු. ඒ අනුව මම මුලින්ම මැයි මාසේ මුදල් ලැබෙන දිනය කීමට පෙර මෙන්න මේ ප්‍රතිලාභ මුදල් ලබා දීම අත්හිටුවනවා කියන එක සම්බන්ධව ඔබ පැහැදිලි කරන්නම්. ඒ අනුව මෙතන දක්වලා තියෙනවා අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභී දීමනා මැයි මාස සිට නතර කරන බවට සමාජ මාධ්‍ය තුල පළවන අසත්‍ය ප්‍රචාර සම්බන්ධවයි. අස්වැසුම ප්‍රතිලාභී දීමනා 2025 මැයි මාස සිට නතර කර දමන බවට මේ දිනවල අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය තුල පවතී. යනුව මෙන්න මේ මාධ්‍ය නිවේදනයෙන් දක්වලා තියෙන්නේ අස්වැසුම සුබ සාධන ප්‍රතිලාභී යෝජනා ක්‍රමය මුල් අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ පරිදි සංක්‍රාන්තික කාණ්ඩය සඳහා ගෙවීම් කිරීම සඳහා අනුමත කරන ලද්දේ 2023 ජුනි මාස සිට දෙසැම්බර් මාස දක්වා පමණයි. ඉන්පසුවත් හැබැයි 2024 දෙසැම්බර් මාස දක්වා දීර්ඝ කිරීමක් කළා කියලා මෙන්න මේ නිවේදනයේ දක්වලා තියෙනවා. ඊට පස්සේ මෙම කාණ්ඩයට ඒ කියන්නේ මෙන්න මේ සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ දීමනාව 2025 මාර්තු මාසයේ දක්වා ගෙවීමක් සිදු කරන්න ඕන කියලා නැවතත් රජය සලකා බලලා ඔබට ලබා දීලා ඒ වගේම නැවතත් අප්‍රේල් මාසයේ කියන්නේ පහුගිය 2025 අප්‍රේල් මාසයේ ගිය මාසයේ දක්වා රජය මෙන්න මේ සියලුම කාණ්ඩවලට ප්‍රතිලාභී මුදල් බෙදා දීම සිද්ධ කළා. ඒ අනුව සංක්‍රාන්තික කාණ්ඩයට අයත් වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනා අඛණ්ඩව ගෙවීම සිදු කිරීමට නියමිත අතර සංක්‍රාන්තික කාණ්ඩයට අයත් අස්වැසුම ප්‍රතිලාභී දීමනාව මුල් අවස්ථාවේදී යෝජනා වූ පරිදි 2024 දෙසැම්බර් මාස අවසන් කිරීමට නියමිතව තිබුණද රජය විසින් ගත් තීරණය මත අප්‍රේල් 2025 අප්‍රේල් මාසය දක්වා ගෙවීම සිදු කළ අතර විවිධ සමාජ මාධ්‍ය විසින් ඉස්මතු කරන පරිදි එකවර ගෙවීම නතර කිරීමක් නොවන බව අවධාරණය කළ යුතු බව මෙන්න මේ නිවේදනයෙන් දක්වලා තියෙනවා. එහෙනම් බය වෙන දෙයක් නැහැ. සියලුම අස්වැසුම් ප්‍රතිලාභීන්ට ඔබේ ප්‍රතිලාභ මුදල් කැපීමක් ඒ කියන්නේ මුදල් ලබා දීමක් අත්හිටුවීමක් කරන්නේ නැහැ. තවද මෙම සංක්‍රාන්තික කාණ්ඩයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ගෙවීම සිදු කරන ලද්දේ රටේ පැවති කොරෝනා වසංගතය ආදී හේතු කොටගෙන බවත් ජනතාවට ඒ සංක්‍රාන්තික කාණ්ඩයේ දීමනාව ලබා දීලා උන්ගේ ආර්ථික මට්ටම ඉහළට ගන්න තමයි මෙන්න මේ කොරෝනා සමයේ මේක ලබා දුන්නා කියලා කියන්නේ. එතකොට අන්නේ කාණ්ඩයේ හැර දුප්පත් සහ අන්ත දිලිඳු වෙන කාණ්ඩයේ ප්‍රතිලාභී දීමනාව දිගටම ලබා දෙන බව තමයි මේ නිවේදනයෙන් කියන්නේ. එහෙනම් මේක සාරාංශ කරනවා නම් ඔබ දන්නවා ඔබ අයත් වෙන්නේ සංක්‍රාන්තික කාණ්ඩයටද දුප්පත් කාණ්ඩයටද සහ අන්ත දිලිඳු කාණ්ඩයටද යන්න කියන එක ඔබ දන්නවා. එතකොට අන්නේ කාණ්ඩ තුනෙන් සංක්‍රාන්තික කාණ්ඩයේ අයගේ පමණයි මැයි මාසයේ සිට මේ දීමනාව අත්හිටුවීමක් කරන්නේ. ඒ අනුව දුප්පත් සහ අන්ත දිලිඳු කාණ්ඩයේ ප්‍රතිලාභ මුදල් ඔබට අඛණ්ඩව ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඕක තමයි සරලවම කියනවා නම් සියලුම අස්වැසුම් ප්‍රතිලාභී ගිණුම් හිමියන්ගේ ඒ මුදල් කපා ඉවත් කිරීමක් කරන්නේ නැහැ. සංක්‍රාන්තික කාණ්ඩයේ පමණයි. ඊට පස්සේ මම කියන්නම් ඔබට මෙන්න මේ මාසයට අදාළව මේ මාසයට අදාළව ඔබේ ප්‍රතිලාභී මුදල කවද්ද ලැබෙන්නේ කියන එක පිළිබඳව ගොඩක් දෙනෙක් අහනවා මගෙන්. එතකොට ඒ සම්බන්ධව කියන්න තියෙන්නේ මැයි මාසයේ 3 වෙනි සතියේ තමයි බොහෝ දුරට මෙන්න මේ මුදල් ඔබේ බැංකු ගිණුමෙන් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. අනුව 3 වෙනි සතියේ මැයි මාසයේ 3 වෙනි සතියේ මැද ඒ කියන්නේ අඟහරුවාදා බදාදා හෝ බ්‍රහස්පතින්දා යන දින තුනෙන් එකක තමයි ඔබට මුදල් ලබා ගැනීමට හැකි වෙන්නේ. බොහෝ දුරට මැයි 20 21 22 කියන දින තුනෙන් එකක ඔබේ මුදල් බැංකු ගිණුමට වැටෙයි. එතකොට ඊට පෙර නම් මුදල් ලැබීමේ හැකියාව ඉතාමත්
අඩු සම්භාවිතාවක් තමයි තියෙන්නේ. ඔබට ලබන සතියේ තමයි ඔබේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. එහෙනම් ඔන්න ඔය කියන කරුණු කාරණා පිළිබඳව ස්ථිර වශයෙන්ම මම ඉතාමත් නිවැරදි තොරතුරු තමයි ඔබට YouTube නාලිකාවෙන් ලබා දෙන්නේ. එහෙනම් ඔබේ දැනුවත් කරන්න හිතවතුන් නෑදෑයින් අසල්වාසීන් අස්වැසුම කපනවා කිව්වාට අස්වැසුම සියලු දෙනාගේම කපන්නේ නැහැ. සංක්‍රාන්තික කාණ්ඩයේ ඉන්න අයගේ පමණයි මේ මාසයේ සිට මෙන්න මේ අත්හිටුවීම කරන්නේ. අනිත් එතෙන්දිත් සංක්‍රාන්තික කාණ්ඩයේ වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව ලබා දෙන බවක් සඳහන් කරනවා මෙතන. ඔබට මෙන්න මේ දීමනාව මේ ජනමාධ්‍ය නිවේදනය තුලින් බලා ගන්න පුළුවන්. එහෙනම් මේක ඔබට ඕන අවශ්‍ය නම් නැවත වරක් කියවලා බලන්න. ඔබට හොඳ අවබෝධයක් මේක කියවලා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් වීඩියෝ එක හොඳයි නම් තවත් කෙනෙක්ට බලන්න, ලයික් කරන්න. මේ වගේ අලුත්ම තොරතුරු, ඉතා නිවැරදි තොරතුරු බලන්න පුළුවන් ඉකෝන ඇකඩමි YouTube නාලිකාවෙන් විතරයි. එහෙනම් රැඳෙන්න subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා. හැමෝම දිනාටම සුබ වාසනාවන්ත ඉදිරි අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. තෙරුවන් සරණයි.